ජීවිතේ හැමදේම ඩයරිය එක ලියලා තියාගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? ඒ ඩයරිය කියවද්දී අපිට අපේ ඉතිහාසය මතක් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? ඒ ඩයරිය කියවද්දී අපේ ඉතිහාසය මතක් කරගන්නවා වගේම අපේ ඉතිහාසය තව කෙනෙකුට මවා පාන්න පුළුවන් නම් කොච්චර ෂෝක්ද? ඩික්ෂනරි එක ඩික්ෂනරි නෙවෙයි ඩයරි එක මේ අපේ ලයිෆ් එක ලියලා තියාගන්නවා වගේ මට ඒක ලියලා තියාගෙන පරිකල්පනය කරගන්න අවශ්‍ය නැහැ. මට ඒක දකින්න පුළුවන්. මට ඒක ආපහු විඳින්න පුළුවන් ඒ විදිහටම. අවුරුදු ගාණක් ගිහිල්ලා ආපහු හැරිලා බලද්දී මම ආවේ මේ විදිහට මගේ උප්පත්ති කතාව මේ කියලා බලා ගන්න පුළුවන් නම් ඒක නියමයි. මට හිතෙන විදිහට. අද ඉඳන් මම පටන් ගන්න හිතන් ඉන්නවා ඩොකියුමන්ටරි සීරීස් එකක් මං ගැන මගේ ලයිෆ් එක මූව් වෙන විදිය ගැන. ඒක කවුද බලන්නේ ඒ කට්ටිය කොහොමද ඒක බාරගන්න කියන එක මම දන්නේ නැහැ. හැබැයි මට ආත්ම තෘප්තියක් ඇති විදියට මම තව අවුරුදු 2කින් 3කින් 5කින් 10කින් කවදා හරි ආපහු හැරිලා බලද්දී මම මේ වගේ ගමනක් ආපු මිනිස්සෙක් මම මේ වගේ දේවල් කරා වව් ඒ කාලේ නැත්තම් අයියෝ ඒ කාලේ කියලා hina වෙන්න හරි සතුටු වෙන්න හරි මට තියෙන සාක්ෂි. ඉතින් මෙතනින් නම් පටන් ගන්නවා මගේ ජීවිතේ මගේ ලයිෆ් එකේ ඩොකියුමන්ටරි සීරීස් එක. හරි.